ඔව් අපි බලමු අපිට ඇත්තටම යම් සැකයක් තිබෙනවා යම් සංවිධානාත්මක මෙහෙයුමක් මේ පිටුපස තියෙනවද කියන එක සම්බන්ධයෙන් ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් මේ වෙනට සිදුවෙමින් තිබෙනවා. මොකද මේ කටයුතු සිදුවෙන ආකාරය දිහා බැලුවට පස්සේ නිකන් අහඹු සිදුවීම් නෙවෙයි. ඇතුලේ තියෙන තදබදේ නිසාම පමණක් සිදුවෙන සිදුවීම් නෙවෙයි. ඇතුලේ තියෙන තදබදේ නිසා නම් කෝටි ගාණන් දීපල මේවා විනාශ කරන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවෙන් ඔවුන්ට ඉල්ලීම් කරන්න පුළුවන්. අපි ආණ්ඩුවක් ලෙස ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. අපි ආණ්ඩුව ගත්ත දවසේ සිට විවිධ ක්‍රියාමාර්ග සඳහා ගනිමින් තිබුණා. නමුත් අපි දන්නවා රට පුරා පැතිරිච්ච මේ මත්ද්‍රව්‍ය මේ තවත් විවිධ අපරාධ නිසා මේ බන්ධනාගාර පිරෙමින් තිබෙනවා. 10000ක් දාන්න පුළුවන් තැන 40000 දක්වා මේක ඉහළ ගොස් තිබෙනවා. ඉතින් ඒක අපේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි. පසුගිය කාලයක් තිස්සේ මේ සඳහා අවශ්‍ය කරන ඒ යටිතල පහසුකම් බන්ධනාගාරවල පහසුකම් ඒ ආදී දේවල් හදපු නැති ප්‍රශ්නෙත් තිබෙනවා. කෙසේ වෙතත් මේ පිටුපස සංවිධානාත්මක මෙහෙයුමක් තියෙනවද කියන එක සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කරලා තිබෙනවා. අපි එකක් අවධාරණය කරනවා ඒ කිසිවකට මේ ආණ්ඩුව වටන්න මේ ආණ්ඩුව ආපසු හරවන්න මේ ආණ්ඩුව දනගස්සන්න බෑ කියලා ඒවා මෙහෙවන කවුරු ඉන්නවනම් ඒ හැමෝටම අපි මේ වෙලාවේ දැඩි ලෙස අනතුරු අඟවන්න ඕනකම තිබෙනවා. අපි කිසිසේත්ම කිසිවෙක්ගේ නමක් කියලා නැහැ. ඉතින් නාමල් රාජපක්ෂට තොප්පිය ගැලපෙනවා නම් දාගත්තට කමකුත් නැහැ. මොකද අපි දන්නවා ඒගොල්ලෝ බන්ධනාගාර වලට අදාළව පහුගිය කාලයක් තිස්සේ කරපු දේවල්. ඒගොල්ලෝ සමහර විට ඉස්සරහට බන්ධනාගාර වලට යන්නත් මං හිතන්නේ පොලිමේ ඉන්න අය. ඉතින් ඒගොල්ලෝ මේවට සම්බන්ධ වෙලා මේ දේවල් කරනවා නම් අපි දන්නේ අපි කිසිවෙක්ගේ ආණ්ඩුවක් ලෙස අපේ අධිකරණ ඇමතිවරයා හෝ අපේ මහ ජන ආරක්ෂක ඇමතිවරයා හෝ අපේ කිසිවෙක් වගේ කෘත්‍යෙක් කිසිවෙක්ගේ නමක් කියලා නැහැ. ඉතින් ඒ නිසා අපි කියලා තියෙනවා හැබැයි සංවිධානාත්මක මෙහෙයුමක් දේශපාලන හස්තයක් මේ පිටුපස තියෙනවද කියන එක පිළිබඳව අපිට සැකයක් තිබෙනවා මේ සිදුවෙන දේවල් දිහා බැලුවම. ඉතින් නාමල් තොප්පිය ගැලපෙනවා නම් දාගන්න ගොඩාක් තොප්පි වලට ගැලපෙනවා. ඒ නිසා තමයි ඒවා පාර්ලිමේන්තුවෙත් අපි දැක්ක චණ්ඩිකම් කියන ওই චණ්ඩිකම් මේ රටේ අවසන් කරලා තිබෙන්නේ. 2024 සැප්තැම්බර් මාසයේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වීමත් සමගම මේ රටේ සියලු චණ්ඩිකම් අවසන් කරලා තිබෙනවා. මේ රටේ තවදුරටත් චණ්ඩි නැහැ. ඒ නිසා අපි චණ්ඩි ඔය වන්දක පාර්ලිමේන්තුවේ චණ්ඩි පාට් දානවා. ওই චණ්ඩි පාට් වලට අපි බයත් නැහැ. ඒ වගේම අපි ණයත් නැහැ. ඒ නිසා අපි කියනවා ඒව දාගන්න ඔයා මැද මුලනේ හරි කොහේ හරි ගිහිල්ලා මේ රටේ ජනතාවට චණ්ඩි පාට් දාපු යුගයේ අවසන්, සුදු වෑන් වලින් ගියපු යුගයේ අවසන්, ලසන්තලා ඒ වගේම තාජුදීන්ලා ඒ ඝාතනය කරලා ඕගොල්ලන්ගේ ඉතිහාසය මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා තමයි ඇහුවනේ අපෙන් අපි කවුද කියලා දන්නව නේද? බලා ගන්න, දැක ගන්න, එහෙම නැත්නම් මතක තියාගන්න කියලා කිව්වනේ. ඒ නිසා ඔයාලා ගැන, ඔයාලා රාජපක්ෂ පවුල ගැන, ඒවට හිටපු මැරවරයෝ ගැන මේ රටේ ජනතාව හොඳටම දන්නවා. නිසා අපි දන්නවා ඔයා හරියට හැසිරෙන්නේ පාර්ලිමේන්තුවේ මැරකල්ලියක නායකයෙක් වගේ. ඒක හොඳට ගැලපෙන භූමිකාවක් වූ රග දක්වමින් ඉන්නවා. නිසා අපි නාමල් ඇතුළු ඒ කල්ලිය සියලු දෙනාට කියන්න ඕන ওই චණ්ඩිකම් වලින් මේ ආණ්ඩුව නම් දනගස්සන්න හෝ මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පාතාලයට මන්ත්‍රවේජ ආවරමට එරෙහි මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය කිසිසේත්ම ආපසු අරවන්න අපි සූදානම් නැහැ.